ඒ මැෂින් එක එනකොට ඇප් එකක් වගේ කියන්නේ කන්ඩක්ටර් ඉන්න ඉතුරු දෙන්නේ නැහැ. අද අපි ඇවිල්ලා ඉන්නේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට. ඉතින් අද අපි බලමු මේ පොදු ප්‍රවාහන සේවය කියන එක පාවිච්චි කරනකොට මිනිස්සුන්ට තියෙන ගැටලු මොනවද කියලා. මේ පොඩි ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඉතින් ඒකට අපි සර්වර් එකක් වගේ කරන්න ආවේ. අපිට මේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය කරන දත්ත ටිකක් රැස් කරගන්න. ඉතින් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද සාමාන්‍යයෙන් මේ ප්‍රවාහන සේවය කියන එක ඩේලි එහෙම නැත්නම් වීක්ලි සාමාන්‍ය කොච්චර වගේ පාවිච්චි කරනවද? එකක් අඩුයි. හැබැයි හයිවේ වගේ විසනවා ටිකක් වැඩිපුර. සාමාන්‍යයෙන් දැන් අපි බස් එකේ ටිකට් එකක් ගන්නවානේ. එතකොට ඔයා මුණ දෙන ගැටලු මොනවද? ඒ කියන්නේ සමහර වෙලාවට දැන් කන්ඩක්ටර් ඉන්න ඉතුරු දෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔයා වගේ පොඩි කෙල්ලෙක්ට ඉල්ලන්නත් ලැජ්ජයි. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඔයාලට දැනලා තියෙනවද දැන් ඔයා බස් එකක් යනකම් පැය ගාණක් සමහරලාට ඉන්නවා. සමහරලාට ඒක නවත්තන්න තෝරනවා. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩ් වල නෙමෙයි අපි හෝල්ට් එකේ ඉන්නකොට නවත්තන්න තෝරනවා. ඒ වගේ දේවල්ට මොන දිල් තියෙනවද? ඔව් තියෙනවා. සිස්ටම් එකක් හදලා මොකක් හරි ඔයාලට ටිකට් එක කඩදාසියක දෙන්නේ නැතුව ඔයාලට නිකන් මැසේජ් එකක් හරි ඔයාලට නිකන් ෆෝන් එකට ඔයාගේ ඩිජිටල් විදියට ඒක ආවොත් ඔයාලට කැමතිද? ඔව් කැමතියි. ඇයි කැමති? ඒක ලේසියිනේ අපිට. සාමාන්‍යයෙන් ඔයාලට දැන් එහෙම එකක් දෙනවා නම් ඒක දැන් ඔයා ගන්න කැමති හොඳින් QR කෝඩ් එකක් මේ ස්කෑන් කරලා ගන්නද එහෙම නැත්නම් අපිට SMS එකක් එනවද ඇප් එකක් කරහද SMS එකක් විදියට කැමතියි. ඔයා කැමති ගෙවීම් ක්‍රම මොනවද? ඒ කියන්නේ කෑෂ් දෙන්නද ක්‍රෙඩිට්ද නැත්නම් ඔය මොබයිල් වලටද? හાર્ඩ් පේමන්ට් ලේසි නේද? ඔයා කැමතිද දැනගන්න දැන් ඔයා පාරේ හිටගෙන ඉන්නකොට දැන් බස් එකක් එන වෙලාව. ඒ කියන්නේ මේ වෙලාවට දැන් බස් එකක් එනවා. එතකොට දැන් මේ බස් එකේ කොච්චර ක්‍රවුඩ් එකක් ඉන්නවද? මට වාඩි වෙන්න ෂීට් එකක් තියෙනවද? ඒ දේවල් අපිට දැනගන්න. මොකද දැන් කන්ඩක්ටර් ඇවිල්ලා කියන්න පුළුවන් ෂීට් තියෙනවා නගින්න කියලා. නැගලා වෙලකම නැහැ. ඒක ඔයා කැමතිද එහෙම කාලින් දැනගන්න තියෙනවා නම්? ඒක හොඳයිනේ. අපි හදනවා සිස්ටම් එකක්. ඒකෙදි දැන් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා නොටිෆිකේෂන් එකක් එනවා. දැන් ඔයාගේ බස් එක එනවා. දැන් හෝල්ඩ් එකක් විතර එහයින් තියෙන්නේ. ළඟ එනවා. දැන් මෙච්චර ක්‍රවුඩ් එකක් එහි ඉන්නවා. ඊට පස්සේ මෙතනට එනකොට කොච්චරක් විතර ක්‍රවුඩ් එකක් පිරීලා ඉඳීද කියලා ඔයාලට ප්‍රෙඩික්ෂන් එකකුත් එනවා. ඊට පස්සේ දැන් ඔයාලට මොකක් හරි ඒ බස් එකේ හරි ඔයාලට මොකක් හරි දැන් කම්ප්ලේන් එකක් දෙන්න පුළුවන් දාන්න ඕනි කියන්නකො. එතකොට ඒක ඔයාලට ලේසියෙන්ම ඒක හරහා ඒ කියන්නේ ඇප් එක හරහා කරන්න පුළුවන්. ඔයාලට මොකද්ද දැන් ඒ වගේ එකක් අපි හැදුවොත් ඒක ගැන හිතෙන්නේ. ඒක හොඳයි නේද? ඒ කියන්නේ කස්ටමර් කෙනෙක්ට හොඳයි. ස්තුතියි. දැන් සාමාන්‍යයෙන් ඔබතුමා කීපාරක් විතර මේ බස් රථ සේවය පාවිච්චි කරනවද? දවසට අඩුම වශයෙන් දෙපාරක්. ඔය බස් එකේ දැන් අපි ටිකට් එකක් ගන්නවානේ. එතකොට ඒකෙදි මොනවා හරි මොන දෙන ගැටලු තියෙනවද? කියන්නේ සමහර වෙලාවට කන්ඩක්ටර් ඉන්නවා ඉතුරු දෙන්න නැතුව ඉන්නවා. එහෙම නැත්නම් වැඩියෙන් ගන්නවා. ඒ වගේ ඒ කියන්නේ ඒවලට ටෙස්ට් කරලා තියෙනවද ඔබතුමා ඊට? ඔව්. එහෙමත් දෙකින් වලට මොන දීලා තියෙනවා. මම උදාහරණයකට ගත්තොත් එහෙම දැන් එක එක කට්ටිය එක එක ගණනුත් අය කරනවා. ඒ වගේම දැන් අපි ගොඩක් වෙලා බලන් ඉන්න බස් එකක් එනකන් ඒ බස් එක රේස් යන්න නතර කරන්න නැතුව යනවා. රේස් එකේ හින්දා සමහරලාට නවත්තන්න නැතුව යනවා. දෙකම නවත්තන්නේ නැහැ. එහෙම වෙලාවල් නම් තියෙනවා. ඔය මේ ටිකට් එක ගන්නකොට දැන් අපිට දෙන්නේ කඩදාසි කොලයක් නේ ෆෝන් එකට නිකන් නොටිෆිකේෂන් එක මැසේජ් එකක් වගේ ආවොත් මට අපි දැන් ඉතින් තාක්ෂණ මේ කරන ඉරායක ගනින්නේ ටෙක්නොලොජිකලි ඒ නිසා ඉතින් මේ ටිකට් එක සාහිත බහුතරයකට Android phones තියෙන නිසා මම මේක ලොකු මේ ගැටලුවක් විතර දකින්නේ නැහැ. නමුත් අර ෆිසිකලි අර අපේ අයට ස්පර්ශය කියන එක ටච් එක තියෙන එක හින්දා ඒගොල්ලන්ට සයිකොලොජිකල් මේක සමහරවිට ටික දවසක් යනකම් ඒක තියෙයි. නමුත් ඉතින් ඒක මේ නෝම් එකක් විදියට වගේ ආවොත් මෙන්න මේක තමයි දැන් ක්‍රමයේ කියලා ඉවරලා සමහරවිට හරියයි. ඔයාලා කියන එකේ ඩිසිෂන් එකක් හරියට එන්නේ ඊ ටිකට් එක. ඒ කියන්නේ අපිට ඒක දෙන්න පුළුවන්. කියන්නේ ෆෝන් එකක් නැති කෙනෙක්ට ඕන නම් අපිට දෙන්න පුළුවන් මේ කියන්නේ අපිට සාමාන්‍ය විදිහට කඩදාසියක් දෙන්න පුළුවන්. සාමාන්‍ය ෆෝන් එකක් තියෙන කෙනෙක්ට දැන් සමහර අය ඉන්නවනේ අරකට අකමැති. මේකට වැඩිලා තියෙන ඔය මේ ට්‍රාන්සිෂන් එකට දෙකම කරන්න වෙනවා. ඩිජිටල් විදිහට අපි ටිකට් එකක් දුන්නොත් ඒකට ගෙවන්න කැමති කොහොමද? ඒ කියන්නේ මුදල් වලින්ද නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකකින්ද නැත්නම් අර මොබයිල් වලට කියලා තියෙන්නේ. එතකොට ඒ වගේ එකකින්ද එහෙම දැන් ඩිජිටල් මීඩියම් එකට ආපුවාම අපිට කන්වීනියන්ස් එක එන එකේදී සිකියුරිටි එක කියන්නේ දැන් අපේ තියෙන මේ දැන් හිතන්නකො මේ ඩෙබිට් කාඩ් එකක් කියලා. ඩෙබිට් කාඩ් එකේ ඔතනදී බලන්න ඕනේ පර්සනල් ඉන්ෆර්මේෂන් යන්නේ ඔකට. ඒ යන එකට මේ එයාට ගැරන්ටි එකක් මොකද්ද දෙන්නේ මේ බස් ටිකට් එකේ ගන්න මේ මැෂින් එකේ මේ මැෂින් එකේ සිකියුරිටි එක තියනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මට දැනටත් ප්‍රශ්නයක් ඒක. මේ මොකද අපේ ඩේටා යන්නේ. බැංක් කාඩ් එකට මම කියන්නේ ඒක දැන් මොකක්ද දැනක ස්කෑමර්ස්ලා ඉන්න නිසා ස්කෑම් කරන්න තියෙන පොසිබිලිටි එක වැඩි. ඒ නිසා ඒ පිළිබඳ ඉන්ෂුරන්ස් එක අනිවාර්යයෙන්ම ඔයාලා කරන ප්‍රොජෙක්ට් එකේදී අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් මේ ඒකට කොන්ෆිඩන්ස් එක දෙන්න. බස් එකක් කලින් එනවා නම් ඒ බස් එක එන්නේ කීයටද? ඒක දැනට කොච්චර සෙනග ප්‍රමාණයක් ඉන්නවද? අපිට ඉඳ ගන්න ෂීට් එක මොකද දැන් ඇවිල්ලා නතර කරලා සමහර වෙලාවට කන්ඩක්ටර් කියනවා ෂීට් තියෙනවා නගින්න කියලා. එහෙනම් නැගලා බැලුවම පස්සේ මිනිස්සු හිටගෙන යන්නේ එහෙම නෑ. ඒකට ඒක අපිට කලින් දැනගන්න පුළුවන් නගින්න. සමහර වෙලාවට ඉන්නනේ අමාරු කට්ටිය. ඒකට දැන් නැග්ගහම පස්සේ යාලට වහින්නත් බෑ දැනගන්නත් බෑ. එතකොට ඒ වගේ අපිට පහසුකමක් හම්බ වුණොත් අපිට කලින් දැනගන්න මේක ඇත්තටම ෂීට් තියනවද වගේ
ඒ වගේ එකට මොකද අනිවාර්යයෙන්ම කැමති. මොකද හේතුව පිටරට ඔය ක්‍රමනේ තියෙන්නේ. ඒගොල්ලෝ දන්නා අපිට මේ දැන් ඉන්නේ මේ බස් එක හරියට මෙන වෙලාව කිව්වොත් අන්න. අපිට ඔබතුමාගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඔබතුමා රියදුරෙක් එතකොට අපි බස් වල ඒ කියන්නේ ප්‍රමාද වීම ඊළඟට ටිකට් පත් සම්බන්ධ වෙන ගැටලු සම්බන්ධව තමයි අපි මේ ඇප් එකක් හදන්නේ. එතකොට මේ වගේ එකක් හැදුවොත් ඔබතුමාට ඒ කියන්නේ ඒ වගේ දෙයකින් ඔබතුමා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවද? සාමාන්‍යයෙන් ඉතින් බස් එක ගැන මගේ බලාපොරොත්තු වෙන එයාගේ ආරක්ෂාවනේ ටිකට් පත්‍රයක් නිකුත් කරාම මේකේ දාට අදාළ දිනේ තියෙනවා ගණිපු ගාස්තුව තියෙනවා එයාට ඉතුරු බැලන්ස් එකක් තියෙනවා ඒක මාක් කරලා දෙන්න පුළුවන් ඇක්සිඩන්ට් එකක් වුණොත් යම් කිසි අවස්ථාවකදී හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා එයාට බස් එක මොකද්ද කියලා වෙලේ දැනගන්න බැරුව පස්සේ එහෙම දැනගන්න පුළුවන් වුණොත් ඒ සියලුම තොරතුරු මේ බස් එකේ අංකේ කොන්දස්තර බලපත්‍ර අංකය රියදුරු බලපත්‍ර අංකය ඒවා සටහන් කරලා තියෙන මේ ප්‍රවේශ පත්‍රය. එතකොට වත්මන් බස් කාල සටහන් තියෙනවනේ ඒ වැඩි ඔබතුමාට මොන හරි ගැටලු මොන පාලා තියෙනවද කාලය සම්බන්ධව එහෙම නැත්නම් නැවැත්වීම සම්බන්ධව? ඔව් කාලය සම්බන්ධව කියන්නේ දැන් සාමාන්‍යයෙන් සඳුදා දවසකට ගාල්ලෙන් ඇවිල්ලා මෙහෙට පැය 5ක විතර කාලයක් ඉන්න වෙනවා. ඊළඟ ගමන් වාරේ එනකන් අන්න ඉතින් ඒ වගේ ගැටලු නම් තියෙනවා ගොඩක්. ඉතින් මේ ඒ කියන්නේ අපි කාලේ නිකන් එතකොට නාස්ති කරනවානේ පැය 5ක විතර. ඒක තමයි ඒක ලොකු ප්‍රශ්නයක් ඉතින්. සාමාන්‍යයෙන් සාර්ථක බස් ගමනක් විදිහට ඔබතුමා හඳුන්වන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මගේ ඉතින් බලාපොරොත්තු වෙන්නේ දීලා තියෙන පැයකමාරට ආසන්නව ගමනාන්තයට යන්න පුළුවන් නම් ඒකට සතුටුයි අපිට සතුටුයි. මේ වගේ ඇප් එකක් අපි හැදුවාම රියදුරු වශයෙන් ඔබතුමා අපෙන් يعني දැන් සාමාන්‍යයෙන් දැනට තියෙන ක්‍රමයට වඩා අලුතෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවද? අලුතෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි අපි මේ වෘත්තියේදී මේ එදිනෙදා දෛනිකව හම්බ වෙන වැඩ විතරයි හම්බ වෙන්නේ. අපිට EDPF නෑ අර්ථ සාධක නෑ පෙන්ෂන් එකක් නෑ වෙන කිසිම දිර්දීමනාවක් නෑ. මේක ඇක්සිඩන්ට් එකක් වුණොත් මේක මම එතනින් අතපයක් හරි මට අහිමි වුණොත් මම එතනින් මගේ රැකියාව ඉවරයි. මම දැන් බලන්න කිසිම කෙනෙක් නෑ. අපිට ඉස්සරහදී අපිට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් එනවා නම් ඒකට ගොඩක් කැමතියි. ස්තුතියි. කැම්පස් එකෙන් එතකොට මේ අපි අලුතෙන් ඇඩ්ඩයක් හදන්න හිතන් ඉතින් සමාජ පොඩි ප්‍රශ්නයක් වෙයි හන්දීනේ. එතකොට සාමාන්‍යයෙන් දැනට ටිකට් පත් නිකුත් කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි මැෂින් එකෙන් ටිකට් පත් නිකුත් කරන්නේ. එතකොට මැෂින් එකෙන් ටිකට් පත් නිකුත් කරද්දී එන අභියෝග ඒ වගේ මොනවා හරි තියෙනවද? ඔය එහෙම ඉතින් අභියෝගයක් කියන්නේ මැෂින් ටිකට් එක නිකන් ලියලා කරලා දෙනවා නම් පොඩ්ඩක් කැමති නෑ. ටිකට් මැෂින් එකෙන් දෙන එකට ඉතින් අකමැත්තක් නැහැ ඉතින්. දැන් මොකක්ද අලුත් ක්‍රමයක් තව තියෙනවානේ හදලා ඒකට තාම අපි ගාව නැහැ. ඒ කියන්නේ අර කාඩ් එකේ සල්ලි ගන්න ක්‍රමේ නැහැ. කාඩ් එකෙන් ගන්න ක්‍රමේ නැහැ තාම. ඒ විදිහට තමයි කරන්නේ. මොනවද තව එතකොට ඒ මැෂින් එකෙන් දෙද්දි මොනවා හරි ඒ කියන්නේ වැරදි මෙහෙම එනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වැරදීමක් නෑ. ඒ ඔක්කොම දත්ත වැටෙනවා. ඒ කියන්නේ බස් එකේ නම්බර් එක, බස් අයිතිකරු LTT නම්බර් එක ඔක්කොම වැටෙනවා ඒ මැෂින්. ටිකට් මේ මැෂින් ටිකට් එකේ. අර කැන්ඩිකුත් කරොත් තමයි නැත්තේ වන්නේ තියෙන්නේ. ඔව්. එතකොට ඒ මැෂින් එක වෙනුවට ඇප් එකක් වගේ කියන්නේ ඩිජිටල් ඇප් එකක් වගේ හඳුනාගන්න. ඒ කියන්නේ එතකොට බස් එකේ තියෙන තැන ට්‍රැක් වෙනවා. ඒ කියන්නේ බස් එකේ තියෙන තැන යන කෙනාට බලා ගන්න පුළුවන්. එහෙම වගේ පද්ධතියක් આવොත් ඔයගොල්ලන්ගේ සූදානම් මොන වගේ කැමතිද? භෞතික කැමැත්තක් නැහැ ඉතින් ඒකට. ඉතින් අර අපි මෙහෙමයි මම දැන් අපි පාවිච්චි කරන්නේ මේකක් එක ෆෝන් එකක් වශයෙන් පාවිච්චි කරන්න පොඩි ෆෝන් එක. ඒක ඊටහා ඔය වගේ ලොකු ෆෝන් එකක් පාවිච්චි වෙන්නේ නැහැ. ඔව් එතකොට ඒ කියන්නේ මේ වගේ තත්යකට යනකොට තියෙන ලොකුම ගැටලුව ස්මාර්ට්ෆෝන්. ඒ කියන්නේ මේ වගේ ෆෝන් එක නැති එක. එතකොට අංකල්ලා ඒ කියන්නේ ඔහොම බස් එකේ කියන්නේ යනකොට දැන ඒ කියන්නේ ටැග් වෙන එක එහෙම ප්‍රශ්නයක් එහෙම මොකුත් නැහැ නේ. ඒ කියන්නේ දැන් අංකල් දැන් අපි හදන්න හිතගෙන ඇප් එක හරහා දැන් බස් එක මෙතන තියෙන්නේ කියලා යන කෙනාට දැනගන්න පුළුවන්. ඒක අකමැත්තක් නැහැ ඒකට. ඒක හොඳයි ඉතින් ඇත්තටම. මගේ තවත් එක මේක දියුණු වෙනවනේ තවත් යාළුවෝ මගේ තන තව වැඩගත්කමක් වෙනවනේ ඒක වටනකම. ඒක අකමැත්තක් නැහැ. එතකොට අංකල් මේ සිස්ටම් ඒ අපි හදන මේකෙන් ඔයාලා තව මොන හරි වැඩිපුර බලාපොරොත්තු වෙන ඒවා තියෙනවද? ඒ වගේ මොන හරි තියෙනවද? එහෙම ඔයාලා වැඩිපුර එන්න ඕනි කියලා හිතන්නේ ඔයාලගේ පැත්තේ. ඔය එහෙමනම් කියන්න තරම් දෙයක් කියන්න විශේෂ දෙයක් නැහැ ඉතින්. හරිනේ.